හොඳයි දරුවනේ අපි කතා කර ඉන්නේ දෝලන හා තරංග පාඩම. අපි දැන් කලින් කොටසේදී අපි කරා මේ සරල අනුවර්තී චලිතය. ඒක දරුවනේ අපි දන්නවා අපේ උසස් පෙළ අපේ විෂය නිර්දේශය තුල සරල අනුවර්තී චලිතයට අදාළ ප්‍රධානම උදාහරණ දෙකක් තියෙනවා. එකක් තමයි මේ අපි ගත්තොත් මේ අවලම්බයේ චලිතය. සරල අවලම්බයේ චලිතය. ඊට පස්සේ අපි ගත්තොත් මේ සර්පිලාකාර දුන්නක චලිතය. එතකොට අපි ওই දෙක ගැන ගිය කලින් පාඩමේදී සාකච්ඡා කරා. එතකොට දැන් ඒත් එක්කම දරුවනේ මේ සරල අනුවර්තී චලිතයේ ලොකු සම්බන්ධතාවයක් තියෙනවා වෘත්ත චලිතයත් එක්ක. එතකොට අපි අද දැන් මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සරල අනුවර්තී චලිතය සහ වෘත්ත චලිතය අතර තියෙන සම්බන්ධතාව සම්බන්ධයෙන්. එතකොට දරුවනේ මේ අපි වෘත්ත චලිතය කියන එක අපි ඉගෙන ගත්ත යාන්ත්‍ර විද්‍යාවනේ. එතකොට අපි වෘත්ත චලිතයට අපි අදාළව අපි යම්කිසි වස්තුවක් ගමු. මම ගන්නම් මෙන්න මෙහෙම. දැන් මේ වෘත්තාකාර පතයක අපි කියමු චලිත වෙන මේ වගේ කේන්ද්‍රයක් මේ වගේ ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන චලිත වෙන අපි වස්තුවක් ගමු. එහෙනම් මේ වස්තුව අපි දන්නවා මෙයාට තියෙනවා ස්පර්ශ ප්‍රවේගයක් තියෙනවා. එතකොට මේ ස්පර්ශ ප්‍රවේගයත් එක්ක වෘත්ත චලිතයේ යෙදෙද්දී අනිවාර්යයෙන් මෙයා මත තියෙනවා කෝණික ප්‍රවේගයක්. එහෙනම් අපි ගමු ඔන්න දැන් මේ වස්තුව දැන් මේ වෘත්තාකාර පතය තුළ මේ ආකාරයට චලනය වෙද්දී හරිද අපි මේ පැත්තකින් බැලුවොත් ඒ කියන්නේ අපි දැන් මේ චලිතය දිහා අපි බලන්නේ පැත්තකින් ඉඳන් අපි ගමු දැන් මේ හැරේ මිනිස්සෙක් ඉන්නවා කියලා හිතන්නකෝ ඔන්න මේ හැරේ ඉන්න මිනිස්සෙක් මේ වස්තුව දිහා බලන් ඉන්නවා එයා බලන් ඉන්නතර එයාට පේනවා මේ වස්තුව මෙහෙම උඩට යනවා පේනවනේ මෙහෙම උඩට මෙහෙම පැත්තකට යනවා වගේ පේනවා ඊට පස්සේ අහපුවා මොකද වෙන්නේ එයා මෙහෙට ගිහපු කෙනා මෙහෙම පල්ලෙහාට එනවා මෙයා පැත්තකින් ඉන්නේ බලන්නේ. ඒතකොට මෙයාට පේනවා මේ ඉහළට ගිහපු වස්තුව නැවත පල්ලෙහාට එනවා පේනවා. ඒතකොට ආයේ මේ යා උපරිම පල්ලෙහාට ගියාට පස්සේ නැවතත් මොකද වෙන්නේ ආයෙත් ඉහළට එනවා පේනවා. එහෙනම් අපි ගත්තොත් මෙයාට මේ පේන දෘෂ්ටිය අපි ගත්තොත් මෙන්න මේ වගේ සිරස් අක්ෂයක් චලිතයක් විදිහට තමයි අපිට සාමාන්‍යයෙන් පේන්නේ. දැන් මේ වගේ මෙහෙම චලනය වෙන වස්තුවක් අපි මෙහෙම පැත්තකින් බැලුවොත් හරස්කඩකින් බැලුවොත් එහෙනම් මම ඔන්න ගන්නවා මේ අක්ෂය දිගේ අපි ගමුගෙන මෙයා මෙන්න මේ මොහොත මම ගන්නම් ආරම්භක මොහොත කියලා ගන්නවා එහෙනම් මේ මොහොත මම ගන්නවා t සමානයි බිඳුව ආරම්භක ලක්ෂය එහෙනම් මේ කාලෙ මම ඉන්න ගන්නේ මේ වෙලාවේ එහෙනම් අපි ගත්තොත් මේ මොහොතේදී මෙයා ඉන්නේ මෙන්න මේ ස්ථානේ තමයි මම මෙයා දාන a කියලා දාන්නම්කෝ ඔන්න ඊට පස්සේ මෙයා යනවා මේ ස්ථානෙට මෙයා මෙතෙන්ට ගියාම දරුවනේ අපි මේ අක්ෂය දිගේ ගත්තොත් මෙයා ඉන්නේ මෙන්න මේ වගේ තැනක B. ඊට පස්සේ මෙයා මෙතන යනවා මෙතෙන්ට. එහෙනම් මෙයා මෙතෙන්ට අපි දාමු මෙතන C කියලා. ඔන්න බලන්න ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා නැවත එනවා මේ පැත්තට නේ. ආයෙත් මෙයා ඉන්නේ B ලක්ෂය මත. ආයෙත් මෙයා එනවා මෙතෙන්ට නැවත ඉන්නේ මෙයා A ලක්ෂය මත. මෙයා පල්ලෙහාට ආවොත් මෙයා ඉන්නවා මෙන්න මේ වගේ ලක්ෂයක ඉන්නවා. එහෙනම් මම මෙන්න මේ කියන මේ අක්ෂය මම මෙයාට දෙනවා y අක්ෂය කියලා. එහෙනම් මෙන්න මේ y කියන අක්ෂය දිගේ මේ මම ගත්තොත් මෙන්න මේ ලක්ෂය කේන්ද්‍රය කියලා සලකලා ගත්තොත් අපිට පේනවා චලිතයක්. මෙයා ඉහළට යෑමක් තියෙනවා නැවත පහළට. ඔහොම මෙන්න මේ චලිතයට අපි කියනවා ආවර්තීය චලිතයක්. දැන් මතක් කරගන්න දරුවනේ මම කලින් කොටසේදී ආවර්ත චලිතය කියන්නේ මොකක්ද කියන දේ හඳුන්වලා දුන්නා. ඒක ආවර්තීය චලිතයත් එක්ක දෝලන චලිතය හඳුන්වලා දුන්නා. පස්සේ දෝලන චලිතය ඇසුරින් සරල අනුවර්තී චලිතය හඳුන්වලා දුන්නා. එහෙනම් බලන්න දැන් මෙතන ඔය කියන කාරණා සියල්ල තියෙනවා මේක. එහෙනම් බලමු ඉස්සෙල්ලම අපි බලමු මෙතන ආවර්තීය චලිතය. එහෙනම් මෙයා මෙන්න මේ වගේ යම්කිසි ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන මෙයා මෙහෙම ඉහළට යනවා. නැවත මෙයා පහළට එනවා. නැවත මෙයා මෙතනින් තව චලිත දිශාව මුල් චලිත දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට චලිත වෙනවා. නැවත හපව ආරම්භක ලක්ෂයේ තියෙන පැත්තට එනවා. එහෙනම් මේක දිගින් දිගටම මේ කියන මේ දෝලනේ මේ අපි ගත්තොත් මේ ලක්ෂයට අපි කියන දෝලන කේන්ද්‍රය. එහෙනම් මේ කේන්ද්‍ර කරගෙන මෙයා දෙපසට චලිතයක් කරන මේක ආවර්තීය චලිතයක්. එහෙනම් මේ ආවර්තීය චලිතයට අදාළ වෙන දෝලනේ අපි දන්නුනේ අපි ගමු විස්ථාපනය. මම ගන්නම් මේකේ අපි විස්ථාපනය මම මේ දෝලන කේන්ද්‍රයේ ඉඳන්. මෙන්න මේ ලක්ෂයේ ඉඳන්. එහෙනම් මෙතන ඉඳන් මෙන්න මෙයා මේ y අක්ෂය දිගේ ඉහළට අපි ගමුකෝ මෙයා යම් තැනකට ගියාම මෙයාගේ සිදුවෙච්ච විස්ථාපනය මම ගන්නම්කෝ x කියලා. මෙන්න මේ දුර මම x කියලා ගන්නවා. එහෙනම් මෙන්න මේ x කියන විස්ථාපනය මම ප්‍රස්ථාරගත කරනවා කාලයත් එක්ක. එතකොට මෙන්න මෙහෙම එනවා. කාලයත් එක්ක විස්ථාපනය ගත්තොත්. ඔන්න බලන්න දරුවනේ. එහෙනම් ආරම්භ ලක්ෂය t සමානයි බිඳුවේදී මෙයා ඉන්නේ මෙතන.
ඊට පස්සේ මෙයා ටික ටික විස්ථාපනය වෙලා උපරිම ස්ථානට යනවා එනම් මෙයා. එහෙනම් මෙයා මෙන්න මේ වගේ උපරිම ස්ථානට ඔහොම ගිහිල්ලා නැවත මෙයා පල්ලෙහාට එනවානේ. පහළට මේ පැත්තට යන්නේ විස්ථාපනය නැවත අඩු වෙනවා. එහෙනම් අපි මේ විස්ථාපනය මෙහෙම අඩු වෙලා නැවත ආයෙත් ඔන්න ඔය ආකාරය. මෙන්න මේ. ඒතර මේ කියන මේ හැඩය ඔබට පේනවනේ. මේ හැඩයෙන් අපි තේරුම් ගන්න ඕනේ මේකට තමයි අපි කියන්නේ මොකද්ද? සරල අනුවර්තී චලිතයක් කියලා අපි කියන්නේ. එහෙනම් දරන්නේ මේ අපි දැන් මේ වෘත්ත චලිතයේ ඇසුරින් මෙන්න මේ විස්ථාපනයට කියන්නේ යම්කිසි කාලයකදී වස්තුවේ පිහිටීම මත මේ විස්ථාපනය හොයන්න අපිට දුන්නොත් නේ අපි ඒකට එහෙනම් සමීකරණයක් ගොඩ ගන්න අපිට සිද්ධ වෙනවා. එහෙනම් ඔන්න මම මේ විස්ථාපනයට මම ඔන්න ගන්න අපි ගමු එහෙනම් මේ ඔන්න දෝලන කේන්ද්‍රයේ ඉඳන් මේ කියන්නේ වෘත්ත චලිතයේ කේන්ද්‍රය නැත්නම් මේ අර අපි ගත්ත ආවර්ත චලිතයේ දෝලන කේන්ද්‍රයේ ඉඳන් ගත්තොත් මම ගන්නකො මෙන්න මේ ස්ථානෙට. එතකොට දරුවනේ අපි දන්නවා මේ වෘත්ත චලිතයේ පතේ ආරය මම මෙයා ගන්නම් A කියලා. එහෙනම් මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරම තමයි මෙතෙන් තියෙන මේ A වෙනවා. එතකොට මෙයා යම්කිසි කාලයකදී මේ අපි මෙතෙන්ට මේ මොහොතට මෙයා ගෙවා ගියපු කාලය මම ගන්නවා t = t කියලා. එහෙනම් මෙතන අපි ගත්තොත් මේ කෝණය මම ගන්නවා θ කියලා. එහෙනම් ඔන්න බලන්න මම මේ θ සහ a ඇසුරින් මෙන්න මෙයාගේ මේ මොහොතේ අර සිරස් අක්ෂය දිගේ මෙන්න මේ විස්ථාපන x ට සමීකරණයක් මට ලියන්න පුළුවන්. අපි දන්නවා එහෙනම් දෛශික නීති වලට අනුව a sin θ සමාන වෙනවා x ට. එහෙනම් x සමාන වෙනවා a sin θ. එතකොට දන්නේ අර යාන්ත්‍ර විද්‍යාව පාඩමේ අපි වෘත්ත චලිත ඉගෙන ගත්තනේ. ඒ වෘත්ත චලිතය ඔයාලට මතක් වෙන්න ඕනේ මේ කෝණය සහ නේ මේ අරය ඇසුරින්. ඒගොල්ලෝ මේ දිග හෙව්වා නේද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙයාගේ කෝණික ප්‍රවේගයට අපි සමීකරණ කොට නැගුවා. එහෙනම් මම ගන්නම් මේ ඔමේගා සමානයි 2 බෙදීම t. හරි එහෙනම් දරින්න ඔන්න ගමු අපි මේ 2 කියලා කියන්නේ සම්පූර්ණ ආවර්තයක් නේ. සම්පූර්ණ රවුමක්. එහෙනම් මම ගන්නවා දැන් නමුත් දැන් අපි ගන්න මේ පොදුවේ යම්කිසි අවස්ථාවකට මේ θ කෝණික විස්ථාපනයකට අදාළ විස්ථාපනය තමයි හොයන්න යන්නේ. එහෙනම් ඔන්න මම මේ 25 වෙනුවට මම දැන් දානවා θ. එහෙනම් මම මේ 25 අයින් කරලා මෙතෙන්ට දානවා θ. ඒතර අපි දන්නවා θ කෝණයකට ගත වෙච්ච කාලය සිම්පල් t නේ. එහෙනම් ආවර්ත කාලය නෙමෙයි සිම්පල් t වෙනවා. එහෙනම් ඔන්න මට මෙන්න මේ θ වෙනුවට සමීකරණයක් ලියන්න පුළුවන් θ සමානයි ඔමේගා t කියලා. එහෙනම් මම මේ සමීකරණය වෙනස් කරනවා x සමානයි a sin ඔමේගා t. එහෙනම් මේ තමයි දරුවනේ අපේ ඒ කියන්නේ සරල අනුවර්තී චලිතයේ යෙදෙන වස්තුවක විස්ථාපනයට අදාළ සමීකරණය පළවෙනි සමීකරණය. එතකොට මේ සමීකරණයත් එක්ක දැන් මේ ඇත්තටම අපි මේ a කියලා ගත්තේ මේ වෘත්ත චලිතයේ අරයනේ. එහෙනම් මේ අරය සරල අනුවර්තී චලිතයේ දරුවනේ මෙන්න මේ උස බවට පත් වෙනවා. උපරිම විස්ථාපනයේ බවට පත් වෙනවා. මේ ඉන්නේ a. එතකොට මේ චලිත දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට චලිතයේදී අපි ගන්නවා මෙන්න මේ පැත්තනේ. මෙයා ඍණ a කියලා ගන්නවා. එහෙනම් මෙන්න මෙයා අපි දැන් වෘත්ත චලිතයේදී මේකට අරය කියලා කිව්වා වුණාට ඒකට සරල අනුවර්තී චලිතයේදී අපි දන්නුනේ මෙයාට නමක් දෙනවා. මෙන්න මේ උසට විස්තාරය කියලා තමයි කියන්නේ. විස්තාරය. එහෙනම් මත තියාගෙන මේ විස්තාරයේ අදාළ මේ විස්තාරය වැඩි කරන්න ඕන ඒ ගෙවා ගියපු කෝණයට අදාළ නේද? සයින් වල අගින්න. එතකොට තමයි අපිට එන්නේ විස්ථාපනය අපිට එන්නේ. එතකොට දරුවනේ මේ දැන් අපි ගත්තොත් එහෙම දැන් වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවකට අනිවාර්යෙන් මේ ප්‍රකෝණික ප්‍රවේගයක් තියෙනවා. ඒ වගේම ස්පර්ශ ප්‍රවේගයක් තියෙනවානේ. හැබැයි ඒ කියන්නේ මෙන්න මෙහෙම දැන් අපි ගත්තොත් මෙහෙම වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක අපි ගත්තොත් මේ ස්පර්ශ ප්‍රවේගය තියෙන මේ පැත්තට. කෝණික ප්‍රවේගය තියෙනවා මේ පැත්තට. එතකොට නමුත් දැන් මේ වෘත්ත චලිතයේ මෙහෙම යෙදුනට සරල අනුවර්තී චලිතයේ තියෙන මේ අක්ෂය දිගේනේ නේ. මේ අක්ෂය දිගේ මේ පැත්තට තමයි සරල අනුවර්තී චලිතය සිද්ධ වෙන්නේ. එහෙනම් එතකොට හැබැයි මේ අක්ෂය දිගෙත් අපිට යම්කිසි ප්‍රවේගයක් තියෙනවා නේ. මේ අංශුවේදී අපි හිතුවොත් මෙයා මේ අක්ෂය දිගේ චලනය වෙනවා කියලා සැලකුවොත් අපි දන්නවා මෙයාටත් යම්කිසි ප්‍රවේගයක් තියෙනවා නේද? මේ ඉහළට සහ පහළට. එතකොට ඒ මොහොතට අදාළව යම් මේ ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන්. මෙයාගේ චලිත පතය අනුව. මෙයා මේ මොහොතේ ප්‍රවේගය වෙනයි මේ ලක්ෂයෙන් ලක්ෂයට ප්‍රවේගය වෙනස් වෙන්න ගන්නවා. එහෙනම් අපිට පුළුවන් අපිට හැකියාව තියෙන්න ඕන දරුවනේ මේ සමීකරණයක් ගොඩනගා ගන්න මෙයාගේ ප්‍රවේගය හොයන්න. දරුවෝ අපි ගන්න බන් දරුවනේ මේ දැන් අපි මේ ගොඩනගපු සමීකරණේ මේ තියෙන විස්ථාපනයනේ. අපි ගත්තා මෙතන ඉඳන් මේ විස්ථාපනය. එහෙනම්
මේ විස්ථාපනයට ගත වෙච්ච කාලය මං t කියලා ගත්තොත් මේ විස්ථාපනයට ගත වෙච්ච කාලය t කියලා ගත්තොත් මං විස්ථාපනයේ කාලයෙන් බෙදුවාම මට එන්නේ ප්‍රවේගයනේ. එහෙනම් මට මේ සමීකරණයේ මේ විස්ථාපනයේ කාලයෙන් බෙදුවොත් මට පුළුවන් මෙන්න මෙතනින් ප්‍රවේගයට අදාළ සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. එතන මේක අපිට දැන් මේක දරුවනේ සාමාන්‍ය අපි ගත්තොත් ගණිතයේ මේ කොටසක්. ඒ කියන්නේ දැන් ওই කම්බයින්ඩ් මැත්ස් කරන දරුවෝ නම් මේ කොටස දන්නවා. මේ අපිට තියෙන අවකලනය කියලා පාඩමක් තියෙනවා. ඒතර අපි මේ වගේ සමීකරණයක් යම් රාශියකින් බෙදෙන එකට අපි කියන්නේ අවකලනය කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ඒක කුඩා කොටසකට හොයලා සම්පූර්ණ චලිත පතයටම එන විදිහට තමයි මේ සමීකරණය ගොඩනගන්නේ. එතකොට දැන් මේක අපේ ජීව විද්‍යාව ආධාරණ දරුවෝ ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. අපිට ඒ කොටස නැහැනේ. ඒක අපි මොකද මේ කම්බයින්ඩ් මැත්ස් අපි කරන්නේ නැහැ. නමුත් ඔයාලගේ ඔළුවේ දාලා අදහසක් තියාගන්න මෙන්න මේ සමීකරණය මේ කාලයෙන් බෙදනවා හා සමාන දෙයක් මෙතන කරනවා. ඒක අපි ගත්තොත් ඒක කාලයේ විශේෂයෙන් අවකලනය කරනවා කියලා තමයි මේකට කියන්නේ. එහෙනම් එහෙම කරොත් දරුවනේ මෙතෙන්ට අපිට පුළුවන් ප්‍රවේග සමීකරණයක් ගන්න පුළුවන්. එහෙනම් මම ඔන්න බලන්න ඒක මම පොඩි දාලා අදහස් වලට දෙන්නම්. එහෙනම් මේ සමීකරණයම x සමානයි a sin omega t මම මොකද කරන්නේ මම d මෙන්න මේක වරහනක් දාලා d මේ කාලය විශේෂයෙන් අවකලනය කරනවා. මෙතෙන්ට d අකුර දානවා මේ කියන ටික විශේෂයෙන් අවකලනය කරනවා. එතකොට මට සමීකරණයක් එනවා මෙතන මේ එන්නේ විස්ථාපන බෙදීම කාලය කියන්නේ ප්‍රවේගය. මෙතනින් එනවා දරුවනේ මෙන්න මෙහෙම. මෙන්න මේ ඔමේගා එනවා එළියට. ඒ කියන්නේ a ඔමේගා sin cos බවට පත් වෙනවා. cos omega t. එතකොට මේ කොටස අපිට අපේ විෂය නිර්දේශයේ නෑ. නමුත් ඔයාලගේ ඔයාලගේ දැනුමේ තියෙන්න ඕනේ මේක මොකද අපිට ඒක උදව්වක් වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී ගණන් හදන්න. එහෙනම් දරුවනේ මම මේ ප්‍රවේගයේ සහ විස්ථාපනයේ ප්‍රස්ථාර දෙක මම ඇදලා පෙන්නන්නම් ඔයාලගේ අවබෝධයට. දැන් මේ බලන්න දැන් මේ තියෙන සයින් ප්‍රස්ථාරයක්. සයින් ප්‍රස්ථාරයක් අපි ගත්තොත් අපි එයා මෙන්න මේ වගේ හැඩයක් තමයි එන්නේ. අපි දන්නවා සයින් වගුවට මතකයිනේ අපි සයින් බිඳුවේ අගය බිඳුවයි. ඒක මතක තියෙන්න බෑ ඔයාලට. සයින් බිඳුව බිඳුවයි. හැබැයි කොස් බිඳුව කියන්නේ එකයි. ඒ කියන්නේ ගන්න පුළුවන් උපරිම අගයේ කොස් අරන් තියෙනවා. නේ? සයින් වලට අවම අගයේදී කොස් වලට උපරිම අගය. නම් මේකෙත් එහෙමයි. මේ ප්‍රස්ථාරයේ උපරිම අවස්ථාවකදී දැන් සයින් වල උපරිම අවස්ථාව කියන්නේ කොස් වල නම් අවම අවස්ථාව වෙන්න ඕන. එහෙනම් මේ ප්‍රස්ථාරයේ හැඩය වෙනස් වෙනවා මෙන්න මේ විදියට. මෙන්න මෙහෙම මෙන්න මේ ආකාරයේ හැඩයක් තමයි ගන්න මෙතන. එතකොට මේ තියෙන්නේ කාලයත් එක්ක ප්‍රවේගයේ විචලනය, මේ තියෙන්නේ කාලයත් එක්ක විස්ථාපනයේ විචලනය. එහෙනම් මෙන්න මේ ආකාරයේ හැඩයක් තමයි අපිට එන්නේ විස්ථාපනයට සහ ප්‍රවේගයට. එතකොට දරුවනේ මේ දැන් අපි අර යාන්ත්‍ර විද්‍යාවේ වෘත්තචලිතයේ පාඩමේ සම්පූර්ණ පතයක් සම්පූර්ණ රවුමක් චලිත වෙන ගතන කාලයට අපි කිව්වේ ආවර්ත කාලය කියලා. එහෙනම් අපි ගත්තොත් මේ තියෙන්නේ සම්පූර්ණ පතයක් සම්පූර්ණ රවුමක්. එහෙනම් මම මෙතෙන්ට කැපිටල් T කියලා දැම්මොත් මේ ලක්ෂය කියන්නේ ආවර්ත කාලයෙන් භාගයක්. එහෙනම් මේකේ ගමු බලන්න එන. එහෙනම් මෙයාගේ අපි ගත්තොත් සම්පූර්ණ ආවර්තයක් කියලා කියන්නේ මේ සම්පූර්ණ භාගයක්. මේ කොටස් දෙක මෙතෙන්ට එකතු වෙනවා. මේ එහෙනම් මෙන්න මෙතන තමයි කැපිටල් T. එහෙනම් මෙන්න මෙතන තමයි t බෙදීම 2 ඉන්නේ. එතකොට මේ ලක්ෂය අපිට ගන්න පුළුවන් t බෙදීම 4 මේ t ගෙන් 4ෙන් 3ක් මෙතන එහෙනම් t බෙදීම 4 මේ t බෙදීම 4ෙන් 3ක් මෙතන දෙන්නවා. එතකොට මෙන්න මේ කියන ප්‍රවේග සමීකරණය. ඔබ හිතන්න දැන් මෙයාම මම නැවත කාලයෙන් අවකලනය කරොත් මේ ආකාරයටම මේ කියන්නේ ප්‍රවේගය නැවත කාලයෙන් බෙදුවොත් මට එන්නේ මොකද්ද? ත්වරණයක් තමයි එන්නේ. එතකොට අර ඔයාලට මතකයිනේ අපි කලින් අර සරල අනුවර්තී චලිතයේ දෙන වස්තුවක ගණිතයේ සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. එහෙනම් මෙයා අපි කාලයේ විශේෂයෙන් අවකලනය කරොත් ඒ සමීකරණය නැවත අපිට එන්න ඕන. ත්වරණයට අදාළ සමීකරණය. එහෙනම් බලමු අපි එනවද කියලා. එහෙනම් දැන් මම මෙයාව ආයිත් කාලයේ විශේෂයෙන් අවකලනය කරනවා. කියන්නේ dv බෙදීම dt සමානයි d a omega cos omega t බෙදීම dt. එතකොට අපි දන්නවා නම් මෙතනින් එන්නේ ත්වරණය a. එතකොට දරුවනේ මෙතන ආයෙත් අර කලින් ඔමේගා මේ එළියට ආවා වගේ මේ ඔමේගා නැවතත් ආයෙ එළියට එනවා. එතකොට මෙහා a ඔමේගා වර්ග වෙනවා. a ඔමේගා වර්ග cos sin බවට පත් වෙනවා. මෙහා නැවත මාරු වෙනවා. එහෙනම් sin ඔමේගා t බවට පත් වෙනවා. ඒත් එක්කම අපි මේ අවකලන නීතියත් තමයි දරුවනේ මෙතන මෙයාගේ මෙයා ඍණ වෙනවා. දැන් මෙතන කලින් අවස්ථාවේ ධන තිබෙන්නේ මෙයා ඍණ බවට පත් වෙනවා. එතකොට මෙන්න මෙතනින් මම ගත්තොත් මෙන්න මෙයා මේ a
sin omega තියෙන මෙන්න මෙයා මතකද මෙයා මේ සමීකරණය තමයි මොකද්ද x අර විස්ථාපනයට අදාළ සමීකරණය x සමානයි a sin omega t එහෙනම් මම මේ මෙන්න මෙයා වෙනුවට මට x වල ලියන්න පුළුවන් මේ දෙන්න වෙනුවට එහෙනම් මම ලියනවා a සමානයි ඍණ omega වර්ග x ඔම් බලන්නකෝ අර අපි අර කලින් පාඩමේදී කරපු නේද අර මේ ගණිතීය සම්බන්ධතාව ගොඩනැගුණ සරල අනුවර්ති ජාලදී නම් ඒ සම්බන්ධතාවය අර මේ ආකාරයට හදාගෙන ගියාමත් ඒ ආකාරයෙන්ම එනවා එනතරනේ මේ ත්වරණයට අදාළ ප්‍රස්ථාරය අපි යන්දොත් sin ප්‍රස්ථාරයක් විදියට නේ ඔන්න බලන්න මට ගන්න පුළුවන් කාලයත් එක්ක ත්වරණ ප්‍රස්ථාරය අපි යන්දොත් එහෙම එහෙනම් අපි දන්නවා දැන් sin ප්‍රස්ථාරය කියන්නේ sin ප්‍රස්ථාරය මතකනේ මුලින්ම අපි යන්දානේ සරල අනුවර්ති චලිතයට අදාළ ඒ විස්ථාපන මෙහාට ආව ප්‍රස්ථාරය දිනන sin ප්‍රස්ථාරය නම් ඒ ආකාරයේ එකක් තමයි මෙතනත් එන්නේ හැබැයි දැන් මෙතන ඍණ ඇවිල්ලානේ ඍණාව කිව්වා කෙනෙක්ගේ තේරුම දරගෙන මේ හැඩය නෙවෙයි එන්න ඕනේ ඒකේ අනිත් දිශාව තමයි එන්න ඕනේ එහෙනම් මෙහා අපි ගත්තොත් ඍණ කියන නිසා මෙන්න මේ ආකාරයට තමයි ත්වරණ කාලයත් එක්ක සරල අනුවර්ති චලිතයේ දෙන වස්තුවක ත්වරණ සමීකරණය අපිට එතකොට දැන් මෙයාගේ මේ එතකොට උපරිම ත්වරණය අපි උපරිම ත්වරණය අපිට ගන්න වෙන්නේ a omega වර්ගය කියන්නේ මෙන්න මෙතන අපි ගත්තොත් එහෙම මේ ඉන්නේ a omega වර්ග මෙයා ඍණ වෙනවා මෙයා මෙතනින් ගත්තොත් එහෙම a omega වර්ග මෙයා ධන අවස්ථාවේ මෙයා තියෙනවා එතකොට අපි ගත්තොත් එහෙම දැන් මේ සමීකරණයට අනුව මේ දැන් මේ මම මේ යන්නේ මේ සමීකරණයට අනුව sin ප්‍රස්ථාරයක් විදිහට දෙන්න කාලයත් එක්ක දැන් මම අඳිනවා විස්ථාපනයත් එක්ක ත්වරණ ප්‍රස්ථාරය අඳිනවා. ඒක අපි ගත්තොත් එහෙම අපි දන්නවා අපි මෙතන කතා කරන්නේ නියත කෝණික ප්‍රවේගයකින් චලනය වෙන වස්තුවක් සම්බන්ධ කරලා තමයි කතා කරන්නේ. එතකොට එහෙනම් දරුවනේ මේ මට මෙතන අඳින්න පුළුවන් මෙයාගේ ප්‍රස්ථාරයනේ මෙන්න මෙහෙම x විස්ථාපනයත් එක්ක ත්වරණ ප්‍රස්ථාරය අපි ගත්තොත් මෙතන ඍණ තියෙනවානේ අපි ගත්තොත් මෙතන y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරය. හැබැයි මෙයාගේ මේ ඍණ තියෙන නිසා මෙයා මොකද්ද මෙන්න මේ ආකාරයේ හැඩයක් බවට පත් වෙනවා මේ. එතකොට මේ වගේ දේවල් දැන් මේකනම් විභාගයට දීලා තියෙනවා පසුගිය විභාග ප්‍රශ්න වලට. දැන් මේ වගේ මේක අපේ විෂය නිර්දේශය තුළ නෑනේ මේ ගොඩනැගීම. නමුත් මේ අදහස තියාගන්න සමහරවිට යම් ආකාරයක අපිට ඔය මොකද්ද අපි ගත්තොත් එහෙනම් බහුවර්ණ ප්‍රශ්න වල දෙනවනේ යම් ප්‍රකාශයන් දීලා. ඒතකොට ඒ වගේ තැන්වලදී අපිට යම් කිසි දෙයක් හිතා ගන්න උනොත් මේ සමේ මෙන්න මේ කියන ප්‍රස්ථාරයේ භාවිතයෙන් ඒට අවශ්‍ය කරන උත්පිළිතුර අපිට ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ ගොඩනගපු සමීකරණ ගැන ඔයාලට නිකන් තව ටිකක් දුරටත් තේරුම් ගන්න මම ගාණක් හදන්නම්. අපි ගමු එහෙනම් දරුවනේ මොකක් හරි ඕනම වස්තුවක්. සරල අනුවර්ති චලිතයේ යෙදෙන ඕනම වස්තුවක් අපි ගත්තොත් එහෙම. ඒකට පොදුවේ සමීකරණය මෙන්න මේ ආකාරයට තමයි එන්නේ. එහෙනම් මම මේ සමීකරණයට ගැලපෙන ආකාරයේ සමීකරණයක් මම ගන්නවා. මම ගන්නකො මෙහෙම. එහෙනම් x සමානයි මම ලියන්නම් 0.33 sin දෙකක් t කියලා දුන්න කෙනෙකුට විභාගයට මේ වගේ සමීකරණයක් දෙනවා. එතකොට මේකේ මේ ඉලක්කම් මේවා යම් වෙනස්කම් වලට භාජනය කරන්න පුළුවන්. එහෙනම් ඊට පස්සේ අපිට කියනවා එහෙනම් මේ සමීකරණය ඇසුරින් නේ. ඒ කියන්නේ මේ සරල අනුවර්ති චලිතයේ දෙන වස්තුවට අදාළ මේ සමීකරණය ඇසුරින් අපිට කියනවා මෙයාගේ හොයන්න කියලා මෙන්න මේ කියන භෞතික රාශි ටික. ඒ කියන්නේ මේ සරල අනුවර්ති චලිතයට අදාළ විස්තරය කෝණික ප්‍රවේගය ඊට පස්සේ අපි ගත්තොත් එම ආවර්ත කාලය ඊට පස්සේ සංඛ්‍යාතය. ඒතර මේ භෞතික රාශිය අපි මේ දෝලන මේ යාන්ත්‍ර විද්‍යාවේදී අපි ඉගෙනගෙන තියෙනවානේ. එහෙනම් දරුවනේ මේ දැන් ඔන්න සරල අනුවර්ති චලිතය මේ තියෙන්නේ යම් භෞතික රාශි ටිකක් ඊට අදාළ. එහෙනම් අපි දැන් බලමු මෙයා හොයන්නේ නම් පළවෙනි එක විස්තරය. අපි දන්නවා ඵල විස්තරය කියන්නේ කැපිටල් A අකුරනේ. එහෙනම් මම ඔන්න දැන් මෙහෙම සමීකරණයක් දුන්නාම අපි දන්න සමීකරණේ තියෙනවනේ සරල අනුවර්ති චලිත දාල සමීකරණය. එහෙනම් මම ඉස්සෙල්ලා එයාව ලියා ගන්නවා මෙයා ළඟින්. එහෙනම් x සමානයි a sin omega t. එහෙනම් මේ සමීකරණ ලිව්ව ගමන් ඔයාලට පේනවනේ මේ x මේ කෙලින් මේ 0.33 කියන්නේ a කෙලින් sin ඉන්නවා මෙතන මේ දෙන්න ඉන්නවා මෙතන.
ඔබ බලන්න කියනනේ එන හරි ලේසි. එහෙනම් අපි ගත්තොත් මෙතන A. ඒ කියන්නේ විස්තරය. එහෙනම් විස්තරය කීයද? එහෙනම් මේ සරලනුවතේ චලිතයට අදාළ උපරිමනේ උපරිම විස්ථාපනය තමයි මේ විස්තරය කියලා කියන්නේ. එහෙනම් අපි ගත්තොත් එහෙනම් ඒක පළවෙනි එකට එහෙනම් A සමානයි 0.33. ඊට පස්සේ කියන කෝණික ප්‍රවේගය. බලන්න කෝණික ප්‍රවේගය ඔමේගා t මේ දීලා තියෙන ඔමේගා වලගේ 2යි. එහෙනම් මම ලියනවා දෙවෙනි එක ඔමේගා සමානයි 2යි රේඩියන් තත්පරයට. ඊට පස්සේ තුන්වෙනි එක තුන්වෙනි එක දීලා තියෙන්නේ මොකද? ආවර්ත කාලය. ඒතකොට දරුවනේ අපිට සමීකරණයක් ඔයාලට මතක් වෙන්න ඕන ආවර්ත කාලය t සමානයි 2 බෙදීම ඔමේගා. එහෙනම් මෙතන අපි ඔමේගා හොයාගත්තනේ. එහෙනම් මම ලියනවා සමානයි 2යි 5 වෙනුවට අපි දාමු කගේ 3.14 එහෙනම් 3.14 බෙදීම ඔමේගා වලගේ 2යි. එහෙනම් මේ දෙකට දෙක කැපිලා ගියාම එහෙනම් මට එනවා ආවර්ත කාලය 3.14යි තත්පර. ඊට පස්සේ අපිට දෙනවා සංඛ්‍යාත ගන්න. එහෙනම් ආවර්ත කාලය දන්නවනේ සංඛ්‍යාත ගන්න පුළුවන්. අපිට එහෙනම් හතරවෙනි එක අපි දන්නවා f සමානයි 1 යට t. මෙහෙම සමීකරණයක් අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මම ඒක සමානයි 1 බෙදීම 3.14යි. එහෙනම් 1 3.14න් බෙදුවාම දරුවනේ ඒවි 0.3යි වගේ දශම ස්ථානකයක් ඒ වෙනම් මේක තමයි හර්ට්ස් සංඛ්‍යාතය. එතකොට දරුවනේ ඔන්න ඔය විදියට එහෙනම් මේ වෘත්ත චලිතයයි සරල අනුවතේ චලිතය සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේකෙම දරුවනේ තියෙන දෙනවා අපිට සමහර ලාවට විභාගයට දෙනවා මේ දෝලන අවස්ථා දෙකක්. ඒ කියන්නේ සරල අනුවර්තී චලිතයේ දෙන වස්තු දෙකක චලිතයට අදාළ සමීකරණ දෙකක් දෙන්න පුළුවන්. සමහරට මෙතන මේ කලා මේ කෝණේ ආරම්භක මේ කලා කෝණයක් සහිත අවස්ථාවක් දෙන්න පුළුවන්. එතන මම ඊළඟ පාඩමේදී ওই කියන අවස්ථා ටික සාකච්ඡා කරනවා.